සුබ දවසක් යාළුවෝ හැමෝටම මේ අද මම ඔයාලට පෙන්වන්නම් මගේ GTM පැනල් එක කොහොමද ඇටච් කරගන්නේ සහ එකෙන් ට්‍රේඩ් එකක් ප්ලේස් කරගන්නේ කියලා. එතකොට මුලින්ම අපි කරන්න ඕනේ අපේ ෆයිල් එක අපි මෙන්න මේ ෆයිල් යටතේ තියෙන open data folder කියන එක ඇතුළට ගිහිල්ලා ඒක ඇතුළේදී තියෙනවා MQL5 කියලා ෆෝල්ඩර් එකක්. එතකොට මේකේ තියෙනවා මෙන්න මෙතන expert කියලා ෆයිල් එකක්. මෙන්න මේක ඇතුළට ඔයාට දෙන්න ෆයිල් එක paste කරගත්තාම එතනින් මේ වැඩේ ඉවරයි. අපි මේ window එක close කරලා ඊට පස්සේ මෙන්න මෙතන තියෙන navigator කියන panel එකේ ඔයාගේ EA එක එහෙම නැත්නම් GTM panel එක මෙන්න මෙතන පෙන්නනවා. ඔයාගේ මේ list එකේ. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙතනින් මෙන්න මෙහෙම ඔයාගේ නම තියෙන ෆෝල්ඩර් එක ඇදලා අරගෙන මෙන්න මේකට attach කරන්න. attach කරාට පස්සේ මෙන්න මේ විදිහට input tab එක ඔටෝම open වෙනවා. එතකොට මෙන්න මෙතන තියෙනවා license key එක paste කරන්න ඕන තැන. එතකොට ඔයාලට ඕනනම් මෙතනින් license key එක paste කරන්න පුළුවන්. ඒත් එක්කම මෙතන තියෙනවා ඒ input tab එකේම ඔයාට පුළුවන් ඔයාගේ Telegram bot එකේ token එක සහ chat ID එක එහෙම නැත්නම් ඔයාගේ group එකක් තියෙනවා නම් group එකේ ID එක මෙතනට paste කරලා මෙතනින් okay කරන්න. නමුත් දැන් මම මේ ටික දැනට දාන්නේ නැතුව මම ඉස්සරහට යනවා. හරි. මෙන්න මේ විදිහට තමයි ඔයාලට panel එක මුලින්ම open වෙන්නේ. එතකොට මෙතනදී no license key කියලා වැටෙයි. එතකොට ඔයාලට මම trial key එකක් දෙනවා. ඔයාලට පුළුවන් මේ trial key එක දාලා ඒ trial key එකෙන් පැයක් මේකේ මේ තියෙන ඔප්ෂන් සියලුම දේවල් භාවිතා කරලා මේ පැනල් එක කොහොමද ඔයාලට හොඳයිද කියලා තීරණය කරලා ඔයාලට paid version එකකට යන්න. එතකොට දැන් මම මුලින්ම ඔයාලට කියලා දෙන්නම්. ඔයාලට එනකොට සමහරක් වෙලාවට මේ පැනල් එක මෙන්න මේ විදිහට ලොක් වෙලා තියෙන්නත් පුළුවන්. පැනල් එක ලොක් වෙලා තිබුණොත් එහෙම මේකේ default එහෙම නැත්නම් අපි මේක සාමාන්‍ය normal ඕනම කෙනෙකුට unlock කරගන්න පුළුවන් වෙන 1 2 3 කියන password එක තමයි දීලා තියෙන්නේ. මම ඒක enter කරගන්නවා. enter කරගත්තට පස්සේ ඔයාට panel එක open වෙනවා. එතකොට දැන් මෙන්න මේ panel එකේ ඔයාට ඔයාගේ balance එක එතකොට ඒ වගේ ගොඩාක් විස්තර පේනවා සහ live AI guide එකක් යනවා. එතකොට ඔයා කවුරු හරි කෙනෙකුට ෆයිල් එක හම්බ වෙලා key එක හම්බ වෙලා නැත්නම් ඒ key එක ලබා ගන්න විදිය සහ paid version එක ලබා ගන්න විදිය මෙතනදී මගේ details ටික වැටෙනවා. ඔයාලට ඒවා භාවිතා කරලා key එකක් ලබා ගන්නත් පුළුවන්. හරි. අපි දැන් මෙතනට key එකක් දාගන්නේ කොහොමද කියලා බලමු. එතකොට මෙතනදී අපි ඉස්සෙල්ලාම දැන් මේ විදියට chart එකට attach කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් F7 button එක ඔබන්න. F7 button එකේ වහම අර input tab එක නැවත එනවා. එතකොට මෙන්න මෙතනට ඔයාට පුළුවන් ඔයාගේ license key එක copy කරගෙන ඇවිල්ලා paste කරන්න. paste කරලා okay කරන්න. දැන් ඔයාලට පේනවනේ එතකොට ඔයාලට කොච්චර කාලයකට license එක හම්බෙලා තියෙන්නේ කියන එක මෙතනින් පෙන්නනවා. හරි. දැන් අපි මෙතනදී trade එකක් open කරන්න කලින් මේ panel එකේ තියෙන දේවල් ටිකක් තියෙනවා. අපි මේ ටික චුට්ටක් හදාගමු. නැත්නම් chart එක අපහැදිනවා. ඔයාලට ඕන නම් පුළුවන් මෙතනින් කෙලින්ම මේක minimize කරලා chart එක analyze කරලා ඊට පස්සේ trade එකක් ගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේක නැවත open කරගෙන මෙතන ඔයාලට තියෙන බාධා වෙන දේවල් අපි ඉස්සෙල්ලා මුලින්ම දැන් අපි market order එකක් ගන්න නිසා limit order box එක අපි මෙතනින් අයින් කරගමු. ඒක මෙතන තියෙනවා limit on කියලා බටන් එකක්. ඒක limit off කරපුවාම ඒ box එක යනවා. ඒත් එක්කම මේ මෙතන තියෙනවා live L1 L2 L3 L4 කියලා වෙනම මේ ඔයාගේ limit order place වුණාට පස්සේ ඒ වගේ තියෙන විස්තර පෙන්වන panel එකක්. අපි ඒකත් දැනට අයින් කරගමු. අයින් කරගෙන මෙතන තියෙනවානේ මේ live ABC කියන එක. මෙන්න මේක අපි move කරගමු මෙන්න මෙහෙම chart එකේ උඩට. ඔයාලට කැමති තැනකට ගෙනින් තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් මේක කරදරයි නම් ඔයාලට minimize කරගන්නත් පුළුවන්. ඒත් එක්කම මෙතන තියෙනවානේ AI guide එක. අපි ඒකත් චුට්ටක් උඩට උස්සලා තියාගමු. ඒකත් ඕනනම් ඔයාලට minimize කරගන්න පුළුවන්. හරි. දැන් ඊට පස්සේ
ඔයාට ට්‍රේඩ් එකක් ගන්න සුදුසු අවස්ථාවක් නම් ඔයාගේ ඇනලයිස් මෙතඩ් එකට අනුව ඔයාට මේ අවස්ථාවේදී ගන්න ඕන ට්‍රේඩ් එක මොකක්ද කියන එක තීරණය කරලා ඔයා මෙන්න මෙතන තියෙන ABCD කියන group set එකෙන් එකක් සිලෙක්ට් කරගන්න ඕනේ. එතකොට මම අනිත් ඒවා ටික අයින් කරන්නම්. මේ විදිහට ඔයා A කියන group එක තෝරගෙන ඔයා ගන්නේ buy එකක්ද sell එකක්ද කියන එක මෙතනින් තෝරගෙන මෙන්න මේ buy කියන බටන් එක විතරක් on එකේ තිබුණොත් ඔයාට buy බටන් එක විතරක් පෙන්නනවා. buy sell දෙකම තිබ්බොත් මේ විදිහට බටන් දෙකම රතු පාට සහ කොළ පාට විදිහට පෙන්නනවා. එතකොට ඔයා මෙතනදී buy trade කීයක් ගන්නවද කියන එක මෙන්න මෙතනින් පෙන්නනවා. අපි දැනට buy trade දෙකක් ගමු. මෙතන sell trade තියෙනවනේ sell trade කියන එකත් මම දෙකක් කරගන්නම්. එතකොට මේ lot size එක ඇවිල්ලා ඔයාගේ broker ගේ තියෙන අවම lot size එක තමයි පෙන්වන්නේ. මෙතන ඔයාට කැමති lot size එකක් වෙනස් කරගන්න පුළුවන්. දැනදී මතක තියාගන්න ඔයා තෝරන group එකට අදාළව මේ settings ටික ඔයා manual හදාගන්න ඕනේ. එතකොට මෙතනදී ඔයා වෙනතට වඩා lot size එක වැඩියෙන් ගන්නවා නම් buy එකේ වැඩි කරනවත් සමගම sell එකෙත් ඒ જાතියෙන්ම ගන්නවා නම් ඒ ප්‍රමාණයෙන් මේ size එකෙන්ම lot size එකෙන් ගන්නවා නම් මෙතනත් ඒක හදාගන්න එක අනිවාර්යෙන් මතක තියාගන්න. ඊට පස්සේ ඔයාට දැන් මෙතන SLTP හදාගන්න තියෙනවනේ. එතකොට මේ SLTP වල තියෙනවා break even තියෙනවා. break even කොච්චර gap එකකින්ද තියන්න ඕනේ, trailing stop loss එක on වෙන්න ඕනේ කොතනින්ද වගේ මේ වගේ දේවල් ටිකක් තියෙනවා. එතකොට මෙතනින් මේ trailing stop loss එක කියන එක off කරලා තිබුණොත් ඔයාට trailing stop loss එක ඔයා දාන trade එකට වැඩ කරන්නේ නැහැ. මේක on කරලා තියෙද්දි ඔයා open කරොත් තමයි වැඩ කරන්නේ. මම ඒක දැනට off කරලා තියාගන්නම්. ඊට පස්සේ ඔයාට දැන් මෙතනදී ටාගට් අරගන්න ඕනේ නම් අපි මෙතනදී උදාහරණයක් විදිහට sell trade එකක් ගමු. එතකොට මේකෙදි ටාගට් එක බලා ගන්න ඕන නම් ඔයාට පුළුවන් මෙන්න මෙතන තියෙනවා sell target කියන බටන් එක. ඔයාට buy පැත්තට ගන්න ඕන නම් buy target කියන එක select කරලා මෙන්න මෙතන buy එක on එකේ තියෙනවා. එතකොට buy පැත්තටත් ගන්න පුළුවන්. අපි දැන් sell එකක් ගන්න නිසා අපි sell trade එකක් අරගන්න බලමු. අපි උදාහරණයක් විදිහට මේ trade එක මෙන්න මේ වගේ ප්‍රමාණයකින් SL එක තියෙන්න ඕනේ. මෙන්න මේ වගේ ප්‍රමාණයකින් TP එක තියෙන්න ඕනේ කියලා ඔයා තීරණය කරොත් ඔයා මේ තීරණය කරන settings ටික මෙන්න මෙතනදී type කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ටික ඔයා මේ chart එකේ TP එක SL එක කරන දුර අනුව මෙතන ඔටෝම හැදෙනවා. එතකොට දැන් මම මෙතනදී trade එකක් open කරනවා නම් අපිට පුළුවන් මෙහෙම වැඩක් කරන්න. ඔයාට ඒක බාධාවක් වෙනවනේ. දැන් මෙතන ඔයාට හැමතිස්සෙම මේ target box එක on කරලා තියෙනකොට එතකොට අපි මේක off කරලා මෙතන තියෙනවා යට my target කියලා එකක්. මෙන්න මේක open කරගෙන ඔයාට පුළුවන් මෙන්න මේකෙනුත් ඔයාට target එක අරගන්න. නමුත් මේ box එකෙන් ඇවිල්ලා ඔයාට කොයිම වෙලාවකවත් chart එකේ settings වල වෙනසක් වෙන්නේ නැහැ. මේක ඔයාට නිකන් show වෙන්නේ තමයි. ඔයාට කොච්චර RR එකක් ඔයා බලනවද කියන එක මත මෙතනදී මේක අවශ්‍ය තැනින් තියාගන්න පුළුවන්. ඒක අවශ්‍ය නැත්නම් ඔයාට close කරලා දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට අවශ්‍ය settings ටික හදාගත්තට පස්සේ අපි දැන් මෙතනදී sell trade එකක් open කරමු. හරි. දැන් ඔයාලට පේනවා ඇති මෙතනදී sell trade දෙකක් මම මෙතන සිලෙක්ට් කරලා තියෙනවා. sell trade දෙකක් open වුණා. එතකොට මෙතනදී වාට මෙන්න මේ A group කියන එක යටතේ trade දෙකක් open වුණා. මෙන්න මේ price එකෙන් කියන label එකක් වැටෙනවා. මෙන්න මේ label එක වාට කරදරයි වගේ නම් ඒක අයින් කරන්න ඕනේ නම් මෙන්න මේ විදිහට මේ AG tag කියන බටන් එක ඔබපුවාම ඒක නැතු වෙනවා. නමුත් ඔයා trade ගොඩක් manage කරන කෙනෙක් නම් ඔයාට ඒ trade වල කොතනින්ද මොන trade කැටගරි එකේද ගත්තේ කියන එක තීරණය කරගන්න මෙන්න මෙහෙම ඒක on කරලා තියාගන්න එක හොඳයි. එතකොට ඒත් සමගම මේ live ABCD කියන එක ඔයා ගත්තේ A group එක යටතේ trade දෙකක් නිසා මෙන්න මෙතනදී ඒකේ live run වෙන trade එක පෙන්නනවා. ඒක win කළොත් එතන ඒක කොච්චරක්ද win කරේ කියන එක 100ට percentage එකක් වශයෙන් 100ට මෙච්චරක් කියලාත් වැටෙනවා. අද ඔයා ඒ trade යටතේ ගත්තු දවසේ trade ටික ඩොලර් කොච්චරක් හෙව්වද ඩොලර් කොච්චරක් ලොස් වුණාද කියන එක ඩොලර්ස් වලින් මෙතනින් පෙන්නනවා. මෙතනින් percentage එකක් විදිහටත් පෙන්නනවා. එතකොට දැන් ඔයාට මෙතන පෙන්නනවා PNL එක කොච්චරක්ද කියලා. එතකොට මේ group එකට අදාළව sell trade එකක් අරගෙන තියෙන නිසා මෙතන
ඔයාලට මෙතන ඒක පෙන්නනවා. එතකොට ඔයාලට මේ පෙන හිතන ඇති අයි මෙතනත් පෙන්නනවා PNL එක මෙතනත් පෙන්නනවා මෙන්න මේ යටත් පෙන්නනවා. මෙන්න මේ යට පෙන්නන්නේ ඔයාගේ daily PNL එක. එතකොට මේක ඔයාට monthly විදිහට වෙනස් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට monthly විදිහට වෙනස් කරගත්තාම ඔයා අරන් තියෙන trade වර්ග වලට අදාළව වෙනම ඒ වගේ තියෙන ඩොලර්ස් ප්‍රමාණය සහ ඒ ඔක්කොගෙම එකතුව win rate එක කොච්චරක්ද කියන එක මෙතනදී පෙන්නනවා. හරි. අපි ඒක ඕනනම් hide කරගන්නත් පුළුවන්. hide කරගෙන අපි ඊට පස්සේ බලමු මේ trade එක මෙහෙම යනකොට අපිට පුළුවන් මෙතනට ඕන නම් ඔයාගේ target box එක දාලා target box එක මේ විදිහට තියලා ඔයාගේ TPSL මම මෙතනදී TPSL ලොකුවට මේ ඇනලයිස් කරලා ගත්තේ නැහැ මේක ට්‍රේඩ් එකක් ගන්න ඕන නිසා මෙන්න මේ විදිහට ඔයාට මේක තියාගන්නත් පුළුවන් ඊට පස්සේ මේ ට්‍රේඩ් එක රන් වෙන අතරේ අපිට AI guide එක විසින් ඔයා කොච්චර win rate එකක් අරන් තියනවද එතකොට මේ ට්‍රේඩ් වල තියෙන තත්ත්වය එතකොට ඔයා limit trade එකක් ගන්න බලාපොරොත්තුෙන් හිටියනම් මෙන්න මේ limit trade එකේ මෙතනදී ඔයා මෙතන L1 L2 L3 විදිහට තියෙනවා මෙතනදී එතකොට ඔයාට පුළුවන් buy limit එකක්ද sell limit එකක්ද buy stop එකක්ද sell stop එකක්ද කියන එක තීරණය කරන්න පුළුවන් මෙතනදී ඔයාට ඕනනම් price එක type කරන්නත් පුළුවන් ඒ වගේම මෙන්න මෙතනදී මම චූට්ටක් මෙන්න මේක අයින් කරගන්නවා මෙන්න මෙතන තියෙනවා LTGT කියන එක. එතකොට මෙතනදී ඔයාලට වෙනම box එකක් open වෙනවා. අපි උදාහරණයක් විදිහට හිතමු මෙතනදී buy limit එකක් අපි ගන්න හදනවා කියලා. එතකොට buy limit එකක් මෙන්න මෙතනදී ගන්නවා නම් ඔයා stop loss එක මෙන්න මෙතනින් තියලා TP එක මෙන්න මේ ප්‍රමාණයට තියලා ඔයාට මෙතනින් ප්ලේස් කරන්න ඕනේ නම් buy stop එකක් විදිහට තමයි මෙතනද ගන්න වෙන්නේ මෙතනදී buy limit එකක් විදිහට ගන්න හොඳ නැහැ මොකද market price එකෙන් යට නිසා එතනදී ගන්න වෙන්නේ buy stop එකක් විදිහට එතකොට මෙන්න මේ විදිහට තියලා මෙන්න මේ put කියන බටන් එක ඔයාට එතකොට color වෙලා පේනවා ඒක එතනදී valid price එකක නම් ඔයා place කරන්න යන්නේ එතකොට අපි ඒකත් ඕනනම් ඔන්න place කරලා එතනදී මොකක් හරි අවුලක් වුණා. අපි එතනදී buy limit එකක් විදිහට තමයි place කරන්න වෙන්නේ. ඔන්න එහෙනම් buy limit එක place කරා. එතකොට ඒකත් එතන තියෙනවා. අපිට ඊට පස්සේ මේකේ box එක අපිට කරදරයි නිසා අපි මේ box එක අයින් කරගමු. මේ box එක අයින් කරන්න පුළුවන් මෙන්න මෙතනින් උත්. හරි. එතකොට ඒ order එක එතනින් place වෙලා තියෙනවා. අපේ trade එක run වෙනවා. ඒ run වෙන trade එකේ තියෙන ටික තියෙනවා. හරි මම ඉස්සෙල්ලා අතනදී වැරදි විදිහට buy limit එකක් තෝරපු වෙලාවේ එතනදී ආපු error message එක මෙතනදී පෙන්නනවා. ඒ price එක වැරදි කියන එක සහ ඊට පස්සේ මෙතනදී මම හරියට price එක තෝරලා එතනදී put කරපු නිසා මගේ order එක place වුණා කියන එකත් chart එකේ වැටලා තියෙනවා. හරි ඔහොම තියෙන ගමන් අපි B කියන එක යටතේ තවත් sell trade එකක් open කරමු. එතකොට මෙතනදී අපිට පුළුවන් මේ විදිහට මෙව කරන්න. අපිට මෙතන අවශ්‍ය trade ප්‍රමාණය lot size එකත් ඒ විදිහටම මේ B කියන group එක යටතේ වෙනම customize කරගන්න පුළුවන්. එතකොට දැන් මේකෙදී අපි trade එකක් ගන්නකොටත් අපිට නැවත target එකක් අවශ්‍යයි. එතකොට අපි නැවතත් sell එකක් ගන්න නිසා sell target box එක open කරලා අපි SLTP කොපමණ දුරකින්ද ගන්න කියන එක තීරණය කරලා TPSL හැදුනට පස්සේ අපි නැවතත් sell trade එකක් place කරමු. හරි. දැන් මම මේ target box එක අයින් කරගන්නවා. දැන් ඔයාලට පේනවා A කියන category A කියන group එකට අදාළවත් trade එකක් open වෙලා තියෙනවා. B කියන group එකට අදාළව trade එකක් open වෙලා තියෙනවා කියලා මෙතනදී පෙන්නනවා. අපි බලමු මේ trade දෙක run වෙනකොට මෙතන live ABCD කියන එකෙත් දැන් B එකෙන් trade එකක් සහ A එකෙන් trade දෙකක් run වෙනවා කියන එක පෙන්නනවා. මේ විදිහට trade එක run වෙනවා අපිට බලා ගන්න පුළුවන්. එතකොට අපි හිතමු A කියන group එකේ තියෙන trade වල එක trade එකක්
ක්ලෝස් කරන්න ඕනේ. එතකොට මෙන්න මේ විදිහට ඒ සෙල් කියන බොක්ස් එකට එහා පැත්තේ තියෙනවා මේ විදිහට අපි දාලා තියෙන ට්‍රේඩ් ප්‍රමාණයට අනුව එකින් එකට ක්ලික් කරනකොට මේ විදිහට වෙනස් වෙලා පෙන්නනවා වගේ තියෙන ට්‍රේඩ් ප්‍රමාණය. එතකොට ඔයාට ඔක්කොම එකපාර ක්ලෝස් කරන්න ඕනේ නම් මෙන්න මේ විදිහට ඕල් තියාගන්න. එහෙම නැත්නම් ඔයාට මෙතනින් එක ට්‍රේඩ් එකක් පමණක් ක්ලෝස් කරගන්න ඕන නම් මේ විදිහට සිලෙක්ට් කරගන්නත් පුළුවන්. එතකොට ඔයාට මේ විදිහට තියෙන ගෲප් වලින් profitable trade විතරක් ඔයාට ක්ලෝස් කරගන්න ඕන නම් මෙන්න මේ profitable close කියන එකත් ඔක්කොම එකපාර ක්ලෝස් කරන්න ඕන නම් close all කියන එක දුන්නාමත් ක්ලෝස් වෙනවා. ඒත් එක්කම loss පිට යන trade තියෙනවා නම් ඔයාට ඒ අදාළ කැටගරි එකට අදාළව සිලෙක්ට් කරලා ඔයාට පුළුවන් මෙතනින් close loss කියන එක සිලෙක්ට් කරන්න. එතකොට ඔයාට පුළුවන් මෙතන buy sell දෙපැත්තටම අරන් තියෙනවා නම් ABCD වල එතකොට ඔයාට buy trade විතරක් close කරන්න පුළුවන් මෙතනින් සිලෙක්ට් කරලා. එතකොට sell trade විතරක් ඕන නම් sell trade විතරක් මෙතනින් close කරගන්න පුළුවන්. ඒත් එක්කම break even කරගන්න අවශ්‍ය නම් ඔයාට අවශ්‍ය break even කරගන්න ඒ කියන කැටගරි එකේ මෙතන තියෙන trade වලින් එක trade එකක break even කරගන්න ඕන නම් මෙන්න මේ විදිහට break even කියන බටන් එක එපුවට පස්සේ ඒක break even වෙනවා. එතකොට ඔයා දැනගන්න ඕනේ break even කරගන්න ඕන price එක. එහෙම නැත්නම් කොච්චර ඩොලර්ස් ප්‍රමාණයකින්ද කියන එක මෙතනදී ඔයා select කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් මේ එක ට්‍රේඩ් එකක් ක්ලෝස් කරගන්න. ඔන්න දැන් අපි මේ විදිහට තියෙන එක ට්‍රේඩ් එකක් ක්ලෝස් කරගන්නවා. එතකොට මෙතන ගන්න තියෙන sell trade නිසා මම close sell කියන බටන් එක ක්ලික් කරනවා. දැන් එතකොට අපිට එතනින් එක ට්‍රේඩ් එකක් අයින් වෙලා මෙතන live එකේ බලා ගන්නත් පුළුවන්. ඒකට අදාළව එක ට්‍රේඩ් එකක් සහ B එකට අදාළව එක ට්‍රේඩ් එකක් විදිහට යනවා. එතකොට මම ඒ ට්‍රේඩ් එක ක්ලෝස් කරපු නිසා එතනදී ඒ ගෲප් එක යටතේ ගත්තු පළවෙනි ට්‍රේඩ් එක ඩොලර් 7ක් ප්‍රොෆිට් වුණා. ඒ ප්‍රොෆිට් එක මෙතන පෙන්නනවා. ඒත් එක්කම අපිට පුළුවන් මේ B කියන එක යටතේ තියෙන ට්‍රේඩ් ඔක්කොම ටික ක්ලෝස් කරන්න ඕනේ නම් අපිට පුළුවන් ඒ ට්‍රේඩ් එක මේ විදිහට මේ බටන්ස් ටිකෙන් ක්ලෝස් කරගන්න හෝ break even කරගන්න. එතකොට මෙතනදී තව බටන්ස් ටිකක් තියෙනවා. මම ඒකෙදී ඔයාලට කියන්නම්. මෙතනදී මේ ඩොලර්ස් වලට වගේම මෙතන percentage එක විදිහටත් ඔයාගේ මෙතන SLTP වෙනස් කරලා හදා ගන්න පුළුවන්. එතකොට මේවා ටයිප් කරනවා නම් ටයිප් කරනකොට සහ එහෙම නැත්නම් මේ errors වලින් අපිට හදනවා නම් මේක දශම ගණන් වලින් සහ ඊට වඩා තව දශම 10න් විතර මේ errors එක වැඩ කරන විදිහට සහ එකින් එකට අපි කියමු උදාහරණයක් විදිහට ඩොලර් 1යි ඩොලර් 2යි ඩොලර් 3යි මේ විදිහට මේක වෙනස් වෙනවා. මම ඔයාලට කරලා පෙන්නන්නම්. මේ විදිහට ඔයාලට වැඩි කරගන්න පුළුවන් ඩොලර්ස් එකෙන් එකට. අපි උදාහරණයක් විදිහට ඩොලර් 1.10ක් වගේ කරගන්න ඕනේ නම් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට එක දාලා මෙන්න මෙහෙම දශම එකින් එකටත් දශම 10න් 10ට අවශ්‍ය නම් මෙන්න මේ විදිහට 10න් 10 වෙනස් කරගන්නත් පුළුවන්. එතකොට මෙතනදී මේ ગેප් එක 0 විදිහට දාලා තිබුණොත් ඔයාට මේක ગેප් එකක් නැතුව entry price එකටම break even කරගන්නත් පුළුවන්. මෙතන trailing SL 0 කරලා තිබුණොත් එතනදිත් ඔයාට ඇවිල්ලා මේක on එකේ තිබුණත් trailing stop loss එක වැඩ කරන්නේ නැහැ. එතකොට අනිත් buttons ටික ගැන අපි කතා කරොත් මෙතන තියෙනවා sound button එකක්. එතකොට මේ sound button එක off කරන්න පුළුවන් අපිට sound එන එක කරදරයි නම්. එතකොට සියලුම sound නැතුව යනවා. ඊට පස්සේ මේ sound on කරලා අපි ඊට පස්සේ වැඩ කටයුතු කරනකොට අපේ sound system එක වැඩ කරනවා. ඊට පස්සේ මේ ABCD කියලා පෙන්වන්නේ ඔයාට අර උඩ පෙන්නන live ABC කියන box එක. මෙතන L1 L4 කියලා පෙන්වන්නේ මේ L. එතකොට මෙතන අපි pending order එකක් දැම්මා. ඒක L4 කියන කැටගරි එක යටතේ buy limit එකක් ඒක pending order එකක් විදිහට තියනවා කියලාත් පෙන්නනවා. හරි ඒකත් මෙව කරලා. එතකොට මෙතන මේ AI on කියලා තියෙන්නේ මෙන්න මේ ඔයාගේ AI guide box එක hide කරගන්න එක. ඒත් එක්කම තව තියෙනවා මෙතනදී Telegram alert. එතකොට මම මෙතන Telegram alert එක වැඩ කරන්නේ නැහැ. මම වෙනම වීඩියෝ එකකින් Telegram alert එකේ දේවල් ටික පෙන්නන්නම්. remote control එක සහ snapshot එතකොට report වගේ දේවල් කොහොමද අරගන්නේ කියන එක. එතකොට මෙතනදී ඔයාලට පුළුවන් ඔයාගේ Telegram bot ගේ තියෙන details ටික අතනට add කරාම මේ buttons වැඩ කරන්න ගන්නවා. එතකොට ඔයාලට ඒ දේවල් කරගන්න පුළුවන්. හරි එහෙනම් වීඩියෝ එක දික් වෙන නිසා මම මෙතනින් නතර වෙන්නම්. මේ trade එක තාම run වෙනවා. ඔයාලට පේනවා. මම ඕන්නම් මේ trade ටික මෙතනදී close කරලම දාන්නම්.
හරි එතකොට මෙතන සෙල් ට්‍රේඩ් ටික තියෙනවා. හරි එකෙන් එකක් මම ඔන්න close all දෙනවා. එතකොට A කියන group එකේ තිබ්බ ට්‍රේඩ් ටික පමණයි close වෙන්නේ. B කියන එකේ තියෙන ට්‍රේඩ් එක තාම run වෙනවා. එතකොට close කරන්න පුළුවන් B ට්‍රේඩ් ඔක්කොම ටික. හරි එතකොට මගේ win rate එක මෙතනදී පෙන්නනවා කොච්චරක්ද කියලා A group එකේ සහ B group එකේ. එතකොට A group එකේ $18ක් සහ B group එකේ $2.10ක් profit කියලා ඒකත් පෙන්නනවා. හරි එහෙනම් ඔයාලට මොනවා හරි ගැටලු තියෙනවා නම් වීඩියෝ එකෙන් කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් මගේ contact details තියෙනවා. මේ ඕනම එකකට message එකක් දාන්න. අපේ WhatsApp group එකට සහ Telegram group එකට join වෙලා ඒවත් එක්ක අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. සහ මේක ලංකාවේ ඉන්න අපේ අයට අඩු මුදලකට මාසිකව හා lifetime විදිහට rent එකට සහ ඔයාලට lifetime පාවිච්චි කරන්න දෙන්න තීරණය කළා තියෙනවා. අඩු මුදලකට ඔයාලට හිතා ගන්නවත් බැරි වෙයි. මේක වෙන එළියේ ගන්න තියෙන තැන්වල මම ඔයාලට ඕනනම් ඒකත් පෙන්වන්න පුළුවන්. MQL මාකට් එකේ මේ වගේ EA ගන්න ගියාම ඔයාලට පුළුවන් මේ බලන්න ලොකු ගණන් වලින් බොට්ස්ලා ඉන්නවා. එතකොට ඩොලර් 200 300 700 500 මේ වගේ ගණන් වලට තියෙන බොට්ලා ඉන්නවා. එතකොට මේ බොට්ලාගේ කවුරුවත් ගැරන්ටි කරන්නේ නැහැ මේකේ මෙච්චරක් ප්‍රොෆිට් වෙයි කියලා. ඉතින් ඊට වඩා ඔයා මැනුවල් ට්‍රේඩ් කරන ඔයාගේ ස්ට්‍රැටජි එක ඩෙවලොප් කරගෙන තියෙනවා නම් ඒ ස්ට්‍රැටජි එකට අදාළ ඔයාගේ රිස්ක් එක අවම කරගෙන රිවෝඩ් එක වැඩි කරගෙන ට්‍රේඩ් ගොඩාක් මැනේජ් කරන්න පහසු වෙන විදිහේ පැනල් එකක් තමයි මම නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේක ගැන ඔයාලගේ අදහස් තියෙනවා නම් ඔයාලට යෝජනා තියෙනවා නම් දේවල් මේකට තව ඇඩ් වෙන්න ඕනේ කියලා ඒ දේවලුත් මතක් කරන්න. එතකොට ඔයාලට මේක ඉතාමත් අඩු මුදලකට ලබා දෙනවා. ඒ විස්තර දැනගන්න ඕන නම් අපේ group එකට සම්බන්ධ වෙලා group එකට message එකක් දාලා ඉල්ල ගන්න. එතකොට ඔයාලට මේක ඔයාලගේ chart එකේම attach කරගෙන trial එකක් බලන්න ඕනේ නම් මේ තියෙන features ඔක්කොමත් එක්කම ඔයාලට පැයක trial එකක් බලන්න පුළුවන්. එතකොට ඔයාලට ඒකට අවශ්‍ය key එක free trial key එක දෙන්න කියලා ඉල්ලන්න. එතකොට ඔයාලට ඒක ලබා ගන්න පුළුවන්. එතකොට ඔයාලට එකම ෆයිල් එකයි තියෙන්නේ. ඒ ෆයිල් එක attach කරලා ඔයාලට free එකෙන් trial එක බලලා ඒක හොඳයි නම් ඔයාලට මාසයකටද මාස දෙකකටද මාස 6කටද අවුරුද්දකටද ඔයාලට ඕනි කියලා ඔයාලට තීරණය කරලා license එක ගන්න පුළුවන්. license key එක දුන්නාට පස්සේ ඔයාලට මම අර ඉස්සෙල්ලා attach කරා වගේ chart එකට attach කරලා ඊට පස්සේ input වල ඔයාගේ key license key එක දීලා ඉවරලා ඔයාට එදා ඉඳන් මේක පාවිච්චි කරන්න පුළුවන්. මතක තියාගන්න ඕන දෙයක් තමයි free trial එක දෙන්නේ demo account එකක විතරයි. මොකද මේ panel එක ඔයාලට තාම හුරු නැති නිසා ඔයාලට මේකේ තියෙන දේවල් බලන්න ඕන නිසා demo account එකක විතරයි මේක වැඩ කරන්නේ. ඔයාලට license key එකක් ගන්නකොට demo සහ ඔයාලා පාවිච්චි කරන account වල අදාළව account numbers 3කට තමයි key එක දෙන්නේ. එතකොට ඔයාලට ඩෙමෝ එකක් සහ ඔයාලා නිතර භාවිතා කරන account දෙකක් තියෙනවා නම් ඕනම බ්‍රෝකර් කෙනෙක්ගේ වෙන්න පුළුවන්. ඒ key එක ලබා ගන්න වෙලාවේදී ඔයාගේ account numbers දෙක ලබා දුන්නාම ඒ දෙකට අදාළව ඔයාලට key එකක් ලබා ගන්න පුළුවන්. එහෙනම් මම තවත් වීඩියෝ එකකින් මේ වගේ ට්‍රේඩ් අරගන්න එක ගැන විස්තර ටිකක් ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. ඒ දෙන ගමන් අපි තවත් මේකේ තියෙන දේවල් පිළිබඳව කතා කරගමු. එහෙනම් ගොඩාක් ස්තුතියි ඔයාලට. අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න දිගටම මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා සහ ඉස්සරහට බොට් කෙනෙක් මම නිර්මාණය කරලා තිනවා. තාම ටෙස්ට් කරන ගමන් ඉන්නේ. ඒකත් හරි ගියාට පස්සේ මම ඔයාලට ඒකත් අඩු මුදලකට ලබා දෙන්න බලාපොරොත්තු වෙන නිසා අපිත් එක්ක දිගටම සම්බන්ධ වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා.